පටන් ගමු ක්ලාස් එක. රෙකෝඩින් වෙනවනේ හරි. එතකොට අද අපි කතා කරනවා නම්බර්ස් කියන පාඩම. මම මේක රෙකෝඩින් වෙන්න දාලා තියෙන්නේ. මේක ඔයගලන්ට ආය ආය බලන්න පුළුවන්. මම ඇහෙන්නේ නැත්තම් කියන්න. නම්බර්ස්. අපි නම්බර්ස් වලට ජපනීස් වලින් කියනවා නම් දෙකක්. ඒ තමයි එකක් සූජි එහෙම නැත්තම් කසු. සූජි කසු. බලමු අපි 1 සිට 10 දක්වා කොහොමද ලියන්නේ කියලා. ඉචි නී සන් අපි 4ට කියනවා යොන් කියලාත් කියනවා ෂී කියලාත් කියනවා. 5ට ගෝ කියනවා 6ට රොකු කියලා කියනවා. 7ට අපි නම් දෙකක් කියනවා. මේ කැමති නමක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. නනා කියලාත් කියනවා ෂීචි කියලාත් කියනවා. 8 හචි 9 කිව් එහෙම නැත්නම් කු මේ දෙකෙන් කැමති එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. 10ට අපි කියනවා ජූ ඉචිනි සන්යොන් ෂී ගෝ රොකු නානා ෂීචි හචි කිව් කු ජු. ඔයාට මේ දෙක තියෙන වලින් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. කැමති උච්චාරණයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරි අපි දැන් බලමු 10 සිට 19 දක්වා කොහොමද මේක හදන්නේ කියලා. මේකේ එකම පැටර්න් එකක් තියෙන්නේ ළමයි. වෙන කිසිම එකක් වෙන්නේ නැහැ. එකම පැටර්න් එකක් තියෙන්නේ. මේ පැටර්න් එක හරියට ඉගෙන ගත්තා නම් ඕනම ඉලක්කමක් හදාගන්න පුළුවන්. බලන්න. 11 කොහොමද ළමයි හැදෙන්නේ? 10ට එකක් එකතු වෙලා. නේද? 10ට එකක් එකතු වෙලා එක හැදෙනවා. මෙතන 11 හැදෙනවා. එහෙනම් බලන්න 10ට අපි කියනවා ජූ, එකට අපි කියනවා ඉචි. එහෙනම් මේ දෙක සම්බන්ධ කරාම මොකක්ද දෙන්නේ? ජූ ඉචි. 12 කොහොමද හැදෙන්නේ? 10ට දෙකක් එකතු කරලා. එහෙනම් ඔයාලට පේනවා ඇති 10ට එකක් එකතු කරාම 10ට දෙකක් එකතු කරාම 12 හැදෙනවා. එහෙනම් 10 ජූ 2 නි. එහෙනම් ජූනි කියන්නේ 12. ඊළඟට බලන්න 13 කොහොමද හැදෙන්නේ? 10යි 3යි එකතු වෙලා. එහෙනම් 10ට අපි කියනවා ජූ 3ට අපි කියනවා සන්. එහෙනම් ජූ සන් වෙනවා. තේරුණාද මේ යන්නේ පැටර්න් එක? 11 හැදෙන්නේ 10යි 1යි එකතු වෙලා. එහෙනම් 10ට අපි කියනවා ජූ, එකට අපි කියනවා ඉචි. ජූ ඉචි. බලන්න 14 10ට එකතු කරනවා අපි 4ක්. 10යි 4යි එකතු වුණාම 14යි. එහෙනම් 10ට අපි කියනවා ජූ, 4ට අපි කියනවා යොන්. එහෙනම් ජූ යොන් කියන්නේ 14. 15 කොහොමද හැදෙන්නේ ළමයි? 10යි 5යි එකතු වෙලා. එහෙනම් 10ට අපි කියනවා ජූ, 5ට අපි කියනවා ගෝ. එහෙනම් 15 කියන්නේ ජූගෝ. ඔයගලන්ට මේ පැටර්න් එක දැන් හොඳටම තේරෙනවා ඇති. මම මේක ඔයගලන්ට ෂෙයා කරන්නම්. මේ පැටර්න් එක දැන් ඔයගලන්ට හොඳටම තේරෙනවා ඇති. මොකක් හරි අවුලක් වෙලා මොකක් හරි තියෙනවද? මේ මොකක් හරි මෙතනට වෙනකල් තේරෙන්නේ නැති තැනක් තියෙනවද? තේරෙනවා මිස්. හරි හොඳයි. මලිත් ඉන්නවද? මලිත් දිලංක ඉන්නවද? නෑ නේද? හරි. මේ ළමයි රෙකෝඩින් දාන නිසා දැන් එන්නේ නැද්ද? හරි. ඊළඟට බලමු අපි 16. හරි බලන්න. 16 කොහොමද හැදෙන්නේ? 10ට 6ක් එකතු වෙලා. එහෙනම් 10ට අපි කියනවා ජූ, 6ට අපි කියනවා රොකු. එහෙනම් ජූ රොකු කියලා කියනවා 16ට. 17 කොහොමද ළමයි හැදෙන්නේ? 10 7යි එකතු වෙලා. එහෙනම් 10ට අපි කියනවා ජූ. මෙතනදි මම ගන්නෙ නානා කියන එක. නානා කියන එක. එහෙනම් ජූ නානා වෙනවා. ඊළඟට 18 කොහොමද හැදෙන්නේ? 10යි 8යි එකතු වෙලා නේද? 10යි 8යි එකතු වෙලා 18 හැදෙනවා. එහෙනම් 10 ජූ 8 හචි. එහෙනම් ජූ හචි වෙනවා. 19 10යි 9යි එකතු වෙලා. එහෙනම් 10 කියන්නේ ජූ
9ට මම මෙතන කූ කියලා ගන්නවා. ඔයාලට Q ගන්නත් පුළුවන්. එහෙනම් ජූ කූ කියලා කියනවා අපි 19ට. එහෙනම් ඔතනට වෙනකල් එකම පැටර්න් එකකට තමයි මේ ටික හැදෙන්නේ. දැන් අපි බලමු වෙන දෙයක්. දැන් බලමු 20 ඉඳලා කොහොමද මේක හදන්නේ කියලා. එතනින් පස්සේ ඔයගලන්ට තියෙන්නේ එකම ආකාරයට මේක හදාගෙන යන්නේ. 20 ළමයි හැදෙන්නේ කොහොමද? දෙකට අපි 2යි 10 පාදයයි එකතු වුණාම අපි කියනවා 20 කියලා. නේද? දෙකට අපි සරලව ගත්තොත් දෙක කියන එකට අපි 10 පාදය සම්බන්ධ කරොත් බිඳුවනේ අපි සම්බන්ධ කරන 10 පාදය කියන්නේ මොකද්ද? අපි ගණන් වල ඉගෙනගෙන තියෙනවා බිඳුව. 100 පාදය කියන්නේ බිඳු 2ක්. 10 පාද කියන්නේ බිඳු 3ක්. ඒව පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අපි දෙකට 10 පාදයක් සම්බන්ධ කරා කියන බිඳුවක් සම්බන්ධ කරා කියන එක. එහෙනම් 20 හැදෙන්නේ එහෙනම් දෙකට අපි නී කියනවා 10ට මොකද්ද කියන්නේ? ජූ. එහෙනම් මොකද්ද? නිජූ වෙනවා. දැන් බලමු කොහොමද 21 ඉඳලා හදන්නේ කියලා. ඒකත් ලේසි. 21 හැදෙන්නේ කොහොමද? 20යි 1යි එකතු වෙලා. එහෙනම් 20ට අපි කියනවා නිජූ, එකට කියනවා අපි ඉචි. එහෙනම් නිජූ ඉචි කියලා 21 හැදෙනවා. ඊළඟට බලන්න 22. කොහොමද ළමයි 22 හැදෙන්නේ? 20ට දෙකක් එකතු වෙලා 22 හැදෙනවා. එහෙනම් මොකද වෙන්නේ? 20 නිජූ දෙකට අපි කියනවා නි. එහෙනම් නිජූ නී කියන එකට අපි කියනවා 22. ඊළඟට 23. 20ට 3ක් එකතු කරාම මොකද්ද වෙන්නේ? 23 වෙනවා. එහෙනම් 20 මොකද්ද? නිජූ. 3ට මොකද්ද අපි කියන්නේ? සන්. එහෙනම් 23 මොකද්ද? නිජූ සන් වෙනවා. 24 කොහොමද හැදෙන්නේ? 20ට 4 නම් 20ට අපි කියනවා නිජූ. 4ට කියනවා යොන්. එහෙනම් නිජූ යොන් කියලා කියන්නේ 24. ඊළඟට 25. 25 කොහොමද ළමයි හැදෙන්නේ? 20ට 5ක් එකතු වෙලා. එහෙනම් 20ට අපි කියනවා නිජූ කියලා. 5ට මොකද්ද කියන්නේ? ගෝ. නිජූ ගෝ. 26ට අපි කියනවා කොහොමද 26 හැදෙන්නේ? 20යි 6යි එකතු වෙලා. එහෙනම් 20ට මොකද්ද අපි කියන්නේ? නිජූ. 6ට කියනවා අපි රොකු. එහෙනම් නිජූ රොකු වෙනවා. ඊළඟට 27 පිළිවෙලටම තමයි. නිජූ නන. 20ට 7ක් එකතු කරා. 28 නම් නිජූ හචි. 20ට 8ක් එකතු කරා. 29 නම් නිජූ කු. 20ට 9ක් එකතු කරා. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් මට කියන්න කොහොමද 30 හදන්නේ? දැන් ලේසියිනේ ළමයි ඔයාලට මතකද 20 හැදුවා වගේ තමයි ඔයාලට ඒක හදන්න තියෙන්නේ. කොහොමද 30 20 අපි හැදුවේ දෙකට 10 පාදය එකතු කරලා. 30 හදන්නේ කොහොමද? 3ට 10 පාදය එකතු කරලා. එහෙනම් කොහොමද? 3 නම් සන් 10 නම් ජු සංජු. 40ත් එහෙමයි. 4ට 10 පාද එකතු කරා. යොන්ජු. 50ට 5ට 10 පාද එකතු කරා. ගොජු. 6ට 10 පාද එකතු කරා. රොකුජු. මේ දෙක සම්බන්ධ කරාම එනවා රොකුජු. ඊළඟට 70ට කොහොමද? 7ට 10 පාද එකතු කරා. නානාජු. 80 නම් 8ට 10 පාද එකතු කරා. හචිජු. 90 නම් 9ට 10 පාද එකතු කරා. කියුජු. මෙතනින් එහාට ළමයි ඔක්කොම ටික හදන්නේ අර විදිහට 71 නම් කොහොමද 71 කොහොමද හැදෙන්නේ මට කියන්න කවුරු හරි 71 කොහොමද එකතු වෙන්නේ කියන්න 70යි එකයි එකතු වෙලා එහෙනම් නානාජු ඉචි හරි 82 කොහොමද ළමයි හැදෙන්නේ කොහොමද 82 හැදෙන්නේ
කොහොමද 82 හැදෙන්නේ? Hachi Ju Ichi. very good. හචි ජු ඉචි. 82 හැදෙන්නේ 80ට දෙකක් එකතු කරලා. අන්න ඒ විදිහට තමයි 99 වෙනකල් හදන්නේ. අද ඔයගොල්ලන් මේ නෝට් එක ලියලා 1 සිට 99 දක්වා වෙනමම ලියලා මට අද එවන්න ඕනේ. හොඳේ. ඊළඟට අපි බලමු 100 ඉඳලා කොහොමද කියලා. අපි 100ට කියනවා හයාකු කියලා. හරි. එහෙනම් 101 කොහොමද ළමයි හදන්නේ? අර සිස්ටම් එක තමයි. 100ට එකක් එකතු කරාම 101 වෙනවා. එහෙනම් හයාකු ඉචි. 102 නම් 100ට දෙකක් එකතු කරාම හයාකු නි. හයාකු සන්. හයාකු යොන්. හයාකු ගෝ. එකම සිස්ටම් එකට දැන් මෙතනින් එහාට ඕනම ඉලක්කමක් හදන්න පුළුවන්. ඊළඟට හයාකු රොකු 100ට 6ක් එකතු කරා. හයාකු නනා. හයාකු හචි. හයාකු කු. 200 නම් කොහොමද? දෙකට 100 පාද එකතු කරාම කොහොමද ළමයි? නි හයාකු. නි හරි තිලිනි. නි හයාකු. මොකද්ද කරේ අපි 200 කොහොමද හැදෙන්නේ ළමයි? අර 20 හැදෙනවා වගේ. දෙකට 10 පාද එකතු කරලා 20 හැදුනා. එහෙනම් 200 හැදෙන්නේ දෙකට 100 පාදේ එකතු වෙලා. එහෙනම් නි හයාකු. මෙතනදී පොඩ්ඩක් දැන් වෙනස් වෙනවා. 300 කියද්දි. සන් බ්‍යකු කියලා තමයි අපි එක පාවිච්චි කරන්නේ. 400 යොන් හයාකු. 500 මෙතන ළමයි තෙන් එන්න ඕනේ. ගෝ හයාකු. 600 චූටි වෙනස්කමක් තියෙනවා. රොප්පයකු වෙනවා. හල්ලකුරක් රොප්පයකු. 700 නානා හයාකු. 800 හප්පයකු. 900 මේ හප්පයකු සම්බයකු රොප්පයකු කියන ටික හයිලයිට් කරන්න. මොකද ඒවා ටිකක් වෙනස්. හයාකුනේ හැම එකම තියෙන්නේ. අනිත් ඒවල මේ විදිහට 900ට කියන කිව් හයාකු. 1000ට අපි කියනවා සෙන්. එන 100කට කොහොමද ළමයි හැදෙන්නේ? සෙන් ඉචි කියලාත් කියනවා. එහෙම නැත්නම් අපි කියනවා ඉස්සෙන් කියලා. ඔය දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. 1001 නම් සෙන් නිචි. 1002 නම් 1000යි 2යි එකතු වෙලා සෙන් නි. ඔය විදිහට තමයි ඒ ටික හැදෙන්නේ. 1003 නම් 1000ට 3ක් එකතු වෙලා සෙන් සන්. ඒ විදිහට යනවා. ඊළඟට 2000 නම් නිසෙන් 3000 නම් සන් සෙන් මේ තෙන් හොඳ ඒක හයිලයිට් කරගන්න. යොන්සෙන් ගොසෙන් රොකුසෙන්. අර විදිහම තමයි සෙන් කියන්නේ 10 පාදයක් ආවොත්. ඊළඟට 7000 නම් නනසෙන් හස්සෙන් මේකත් හයිලයිට් කරගන්න. හස්සෙන් කුසෙන්. එකම සිස්ටම් එකම තමයි ළමයි 20 හදපු විදිහට 20 22 23 හදපු විදිහටම තමයි 101 102 103 ඔය ඔක්කොම හදන්නේ. 8001 8001 නම් කොහමද? හස්සෙන් නිචි. 9020 නම් කුසෙන් නිචු. 9000යි 20යි. එහෙමයි හදන්නේ. 10000 සෙට් එක බලන්න 10000ට අපි කියනවා ඉචිමන් කියලාත් කියනවා. එහෙම නැත්නම් මන් කියනවා. නිමන් සන්මන් යොන්මන් ගොමන් රොකුමන් නනමන් 80000 නම් හචිමන් කියුමන්. ලක්ෂයට අපි කියනවා ජූමන් කියලා. 10යි 10000යි එකතු වුණාම කීයද ළමයි? 10ට 10 පාදයට 10000 ඉලක්කම් 4ක් එකතු වුණාම කීයද? ලක්ෂයක් හැදෙනවා. එහෙනම් ජූමන් වෙනවා. දස ලක්ෂයට කියනවා ලක්ෂ 10ට කියනවා හයාකුමන්. නැත්තනේ 100 පාදයට මන් කියන්නේ මොනවාද? දසදහසනේ. එහෙනම් දසදහස ඉලක්කම් කීයක් තියෙනවද? 4ක් තියෙනවා බෝල. එහෙනම් ඒ 4 එකතු කරාම දස ලක්ෂය වෙනවා. එහෙනම් අපි ඒකට කියනවා හයාකුමන් කියලා. දස ලක්ෂ 50 නම් කොහමද? හයාකුමන් ගොජු. අර සිස්ටම් එකටමයි ඊට පස්සේ හදාගෙන යන්න අවශ්‍ය. තේරුණාද ළමයි හදන විදිය මෙතනට වෙනකල්? හරි. එහෙනම් අපි මේ නෝට් එක දැම්මම දැන් මේක රෙකෝඩින් එක ඕෆ් කරනවා. හොඳේ? රෙකෝඩින් එක මම ඕෆ් කරන්නම්. එතකොට මේක මම රෙකෝඩ් වෙන්න දාන්නම් දැන්.